අයිබෝන් ට්‍රේඩ් විත් මී SL අපි අරගෙන ඩේලි මාකට් බ්‍රේක්ඩවුන් වැඩසටහනට හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ වැඩසටහනේදී වෙන්නේ මේකෙදී අපි වෙන්නේ අපි ඩේලි යන ලයිව් එකට අමතරව නිව්යෝර්ක් සෙෂන් එකේ ඔයාලා දන්නවා අපි ලයිව් එක යනවා හැමදාම සතිය දවස් පුළුවන් හැම දවසකම අපි ලයිව් එක අරගෙන යනවා. ඊට අමතරව අපිට පුළුවන් හැම දවසකම සහ හැම වීක් එකකම වීක්ලි සහ ඩේලි මාකට් බ්‍රේක්ඩවුන් අරගෙන එන එක. ඉතින් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යමු. ඉතින් අද 2025 ඔක්තෝබර් මාසේ 14 වෙනි අඟහරුවාදා. ඉතින් මේ වීක් එකේ මොකද්ද වෙන්න පුළුවන්? මේ වීක් එකේ ඕවරෝල් බුලිෂ් ප්‍රයිස් ඇක්ෂන් එකක් තියෙන්නේ. ලාස්ට් වීක් එකේ එන්ඩ් වෙනකොට මම කිව්වා අපි කතා කරා මෙන්න මේ 3950 ලෙවල් එක කොහොමද හෝල්ඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ ෆ්‍රයිඩේ අපි මෙන්න මේ බයි එක ගත්තා. මෙන්න මේ ඒරියා එකෙන් ක්ලෝස් කරගත්තා. මොකද අපි එන්නයි ඕපනින් එකත් එක්කම ගත්ත බයි එක 4030ට. ඊට පස්සේ අපේ ගෲප් එක ඇතුලේ මම දාලා තිබුණා 4030 කොහොමද හෝල්ඩ් වෙන්න පුළුවන් 4050න් පස්සේ ඊයේ ඒ කියන්නේ අඟහරුවා සඳ දවසේ කොහොමද ස්ලෝ බයි එකක් යන්න පුළුවන් කියලා. මොකද බෑන්ක් හොලිඩේ එකක් තිබ්බ නිසා සහ ඊට පස්සේ 4100 මේ ලෙවල්ස් ගැන අපි කතා කරා. ඉතින් දැන් අද දවස වෙනකොට අද උදේ වෙනකොට ගෝල්ඩ් එක ප්ලේ 4180 කියන ලෙවල් එකටම බයි වෙලා තිබුණා. ඉතින් ඩේලි ඕපනින් එක අද දවසේ තිබ්බේ 4100 4100 ඉඳලා 4180ටම බයි වෙලා දැන් මේ අපිට බලා ගන්න පුළුවන් ප්‍රොෆිට් ටේකින්ග්ස් යනවා. හරිද? එතකොට මේ ලෙවල්ස් වලින් ප්‍රොෆිට් බුක් කරගන්න එකක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් අද දවසේ තවදුරටත් මොනවද එක්ස්පෙක්ට් කරන්න පුළුවන්? පළවෙනි දේ මතක තියාගන්න ඕනේ තාම මේ ඩේලි කැන්ඩල් එක ක්ලෝස් වෙලා නැහැ. තව පැය 14ක් තියෙනවා අද දවස් ඉවර වෙන්න. එන්නයි සෙෂන් එක ඇවිල්ලා නැහැ. ලන්ඩන් සෙෂන් එක ඕපන් වෙන්න ළඟයි. දැන් වෙලාව 12යි 12යි කාලනේ. ලන්ඩන් සෙෂන් එක ඕපන් වෙන්න ළඟයි. ඉතින් තාමත් මේ සෙල් එකක් ගියාට බයස්ලා ප්‍රොටෙක්ට් කරන්න පුළුවන්. හැබැයි අපිට මේකට කන්ෆර්මේෂන් ඕනේ. අපි මේකට බලන ලෙවල්ස් තමයි මෙන්න මේ ලෙවල්ස් මාක් කරලා තියෙන අපි එකේ 4130 ඩේලි ඕපන් එක 4100 4100න් පල්ලෙහා ඇත්තටම 4050 කියන ලෙවල් එක තමයි ඊළඟට බයි ඒරියා එකක් එන්න පුළුවන් ඒරියා එක. මොකද මෙන්න මේ ඒරියාස් වලට මේ ඒරියාස් වලින් ඒ කියලා මම හිතන්නේ. මොකද මේ මේජර් ලෙවල්ස් වලින් තමයි අපි එන්නේ. මොකද බයි සෙල් එකක් ගියත් මතක තියාගන්න ඕනේ දේ තමයි එක දිගට සෙල් වෙන්නේ නැහැ කිසි වෙලාවක. කියන්නේ බයිස් එනවා. සහ මොකද මේක බුලිෂ් ප්‍රයිස් ඇක්ෂන් යන්නේ තාම තියෙන වීක්ලි. හැබැයි මේ හයි එක මේ වීක් එකේ කියන්නේ ඕවරෝල් හයි එක වෙන්නත් පුළුවන්. මොකද දැන්ටත් ගෝල්ඩ් ලොකු පැරාබොලික් මූවමන්ට් එකක් ලොකු බයින් එකක් ඇවිල්ලා ලොකු මේකක් තියෙනවා. මොකද ඔයාලට මතක ඇති එක වීක් එකකවත් පුල් බැක් එකක් නැතුව තමයි මේ බයි වෙලා තියෙන්නේ. බලන්න එක වීක් එකකවත් පුල් බැක් එකක් තියෙනවද කියලා. එක වීක් එකකවත් නැහැ. අගෝස්තු 22කින් පස්සේ මට මතක විදිහට අගෝස්තු 25න් පස්සේ එක වීක් එකක් පොඩි පුල් බැක් එකක් හැමදාම සඳ බයි වුණා. හැමදාම හැම වීක් එකෙම පටන් ගත්තේ සඳ බයි වෙලා. ඉතින් මේක බලන්න පුළුවන් මේ දැන් මෙහෙම පල්ලෙහාට ආවට බලා ගන්න පුළුවන් දේ තමයි මේක පුල් බැක් එකක් වෙන්න පුළුවන් තවදුරටත්. දැන් මේ සෙල් එකේදී තිතුවේ සෙල් එකයි කියලානේ. හැබැයි සෙල්ලුන්නේ නැහැ. 4050 3950 ලෙවල් එක හෝල්ඩ් කරා. ඊට පස්සේ බයි වුණා දිගටම. අන්න ඒ වගේ. ඉතින් මෙතනදී නිවුස් එකකුත් ආවා වලට මතක ඇති සිකුරාදා ට්‍රම්ප් මේ ටැරිෆ් එකක් ඉන්ට්‍රොඩියුස් කරපු ඒක ඇත්තටම බයි මේ ලොකු ක්‍රිප්ටෝ ලොකු ලික්විඩේෂන් එකක් ගියා. මේජර් නිවුස් එකක් වුණා ඒක. ඉතින් ඒකත් එක්ක මේ ඩ්‍රයිව් වෙන එක මේකත් තාම එහෙම මේකක් වෙන්න පුළුවන්. අපිට හරියටම මේක බොටම් එක මේක টොප් එක කියලා කියන්න බෑ. අපිට තියෙන්නේ මාකට් එකේ එන නිවුස් වලට රියැක්ට් කරන එක. කියන්නේ trade what you see not what you think. අපි හිතන දේ නෙමෙයි අපිට තියෙන දේ. අපිට මේ තියෙන දේෙන් අපි ට්‍රේඩ් ගන්න ඕනේ. ඉතින් අපි බලන මේවා මොනවද? ඒතකොට මේ වීක් එකේ වැදගත්ම මේවා ටික තමයි තාමත් US data රිලීස් වෙන්නේ නැහැ. මොකද ගවර්න්මන්ට් ෂට්ඩවුන් එකක් යන නිසා. අද දවසේ වැදගත්ම නිවුස් මේකක් තියෙනවා. පවල්ගේ ස්පීච් එකක් තියෙනවා. ඉතින් මේකට කලින් බොහෝ දුරට මේ ප්‍රොෆිට් ටේකින්ග්ස් වෙන්න පුළුවන් කියන එක තමයි මගේ නම් අදහස. මම මේක අපේ ගෲප් එක ඇතුලේ කිව්වා මේ පවල්ගේ නිවුස් එක තියෙන නිසා මේ වගේ දෙයක් ප්‍රොෆිට් ටේකින්ග් එකක් ගන්න පුළුවන්. අපි ගන්න ට්‍රේඩ්ස් වල ප්‍රොෆිට් බුක් කරගන්න එක හොඳයි කියන එක. ඉතින් ලන්ඩන් සෙෂන් එකේදී ඔයාලට තවදුරටත් මේක සෙල් වෙනවා බලා ගන්න පුළුවන්. මගේ ඇනලයිස් එක තමයි තවදුරටත් මේක මේ ඒරියාස් වලින් තවදුරටත් සෙල් වෙයි 4050 කියන ලෙවල් එකටම බොහෝ දුරට එයි. මෙන්න මේ අන්තිම පැය මේ ලාස්ට් පැය 11න් පස්සේ ආව සෙල් ඔෆ් එකත් මේක ලොකු ලික්විඩේෂන් ලොකු මේකක් ලොකු ප්‍රොෆිට් ටේකින්ග්ස් මේ වුණ එකක් සහ මේජර් නිවුස් මොකුත් මම දැක්කේ නැහැ තාම. මම චෙක් කරෙත් නැහැ. අපිට ජර්මනි වල මේ වගේ තිබ්බා. UK වල අන්එම්ප්ලොයිමන්ට් ඩීටේල්ස් ටික ඇවිල්ලා තියෙනවා. ඊට අමතරව වෙන මොකුත් නැහැ. ඉතින් ඒකත් එක්ක මේ ලෙවල්ස් මොනිටර් කරන්න මේ ලෙවල්ස් වලින් අපි ගන්න NI සෙෂන් එකේදී විතරයි ට්‍රේඩ්ස් යූෂුවලි. හැබැයි ඔයාලට ට්‍රේඩ්ස් ගන්න පුළුවන් ඒරියාස් තමයි මම මේ මාක් කරලා තියෙන්නේ 4100 4050 ලෙවල් එක. මෙන්න මේ හයි එකත් පොඩ්ඩක් ඒ වුණාට මොනිටර් කරන්න 4075 80 ලෙවල් එකත් මේවා කරන්න ඒ ලෙවල් එකේ මෙන්න මේ
හේතුව නිසා මෙන්න මේ ස්ට්‍රක්චර් එක නිසා. හැබැයි මං හිතන්නේ මොකද ඊයේ තිබ්බ බැංක් හොලිඩේ එකත් එක්කන් යයි කියන එක මං විශ්වාස කරන්නේ මේ එක්ස්පෙක්ට් කරන්නේ නැහැ. ඒ කෙසේ වෙතත් හැබැයි තවදුරට අද දවසේ ඕවරෝල් ඩේලි හයි එක දැනට ඒෂියන් සෙෂන් එකදී ක්‍රියේට් කරපු 4180 බ්‍රේක් කරයිද කියන එකට ගැටලුවක් තියෙනවා. ඒක සමහරට බ්‍රේක් කරන්න නැති වෙන්න පුළුවන් අද දවසේ. බ්‍රේක් කරන්නත් පුළුවන් මොකද වොලියුම් එක ඒ තරම් මේ දවස් ටික තියෙනවා. සහ හැබැයි මේ සෙල් ඔෆ් එකත් එක්කම මං හිතන්නේ හැබැයි ඒ කියලා 4150ට වගේ එක්ස්පෙක්ට් කරන එක තමයි අපි කරන්නේ NIS සීසන් එකේදී. NI එකේ මොකද NI එකේ මේ දැන් ඊයේ බැංක් හොලිඩේ එකක් තිබ්බ නිසා මේ ඒරියා එකට ඇවිල්ලා ආපහු බයි වෙන්න පුළුවන්. ඒ ඒරියා එකට ආවා කියලා බයි වෙන්නේ නැති වෙන්න හේතුවක් නැහැ. මොකද ඕවරෝල් බුලිෂ් ප්‍රයිස් ඇක්ෂන් එකක් තියෙන. මේ හැම සෙල් එකකදීම උනේත් ওই ටිකම තමයි. රයිට්. ඉන්න කට්ටිය අවුට් කරනවා මේ වගේ මේ මූවමන්ට්ස් බලන එකම විදිය. මේක CPI එක ඊට පස්සේ FOMC මීටින්ග්ස් මිනිත් අනිත් මේ මාසේ මේ සති මේ මාසයකට FOMC එක තියෙනවා. ඉතින් ඒක වෙද්දි ආපහු මේ බයින් මූවමන්ට් එක බයින් එක ගිහිල්ලා සෙල් වෙන්න පුළුවන්. ඉතින් ඒ ටික මතක තියාගෙන අපි අද දවසේ ට්‍රේඩ් කරමු. අද දවසේ මේ බලන්න මේ ඒරියා එකේ දැන් මෙතන පොඩි ඇනලයිස් එකක් දැම්ම කියලා යන්න මේ ලෝ එක තවදුරටත් හෝල්ඩ් වෙනවා නම් කෙලින්ම මේ 4100 බයි එක යන්න පුළුවන්. හැබැයි මෙතන පොඩි වෙලාවක් කන්සල්ටේට් වෙන්න පුළුවන්. දැන් ලන්ඩන් සෙෂන් එක ඕපන් එකත් එන නිසා ඒකත් මතක තියාගන්න. මේ ඒරියා කන්ෆර්මේෂන් එක ආවොත් ට්‍රේඩ් එකක් ගන්න පුළුවන් 4130 4150 ලෙවල්ස් වලට. ඉතින් ඕක තමයි අපි අද දවසේ ඇනලයිස් එක. මොකද ඩේලි ඕපනින් ප්‍රයිස් ඩේලි එක නෙමෙයි අපි කතා කරන්නේ මේ වීක්ලි ප්‍රොෆයිල් එක. මේ ඕවරෝල් ප්‍රයිස් ඇක්ෂන් එක තමයි අපි කතා කරන්නේ. ඕවරෝල් ප්‍රයිස් ඇක්ෂන් එක තාමත් බුලිෂ් නිසා අපි බුලිෂ් ප්‍රයිස් ඇක්ෂන් එකක් බයිස් ගන්න තමයි එක්ස්පෙක්ට් කරන්නේ. ඉතින් මේක තමයි අපි අද දවසේ අපේ අප්ඩේට් එක. වැදගත්ම කරුණු ටික තමයි මතක තියාගන්න ඕනේ. ෆෙඩ් පවල්ගේ ස්පීච් එකක් තියෙනවා 9:50ට. ඊට අමතරව මෙන්න මේ මේජර් කී ලෙවල්ස් ටික. මේ මේජර් කී ලෙවල්ස් වලින් අමතරව අපිට කන්ෆර්මේෂන් එකක් આવත් අපිට බයි එකට යන්න. දැන් මෙතනදී කන්ෆර්මේෂන් එකක් ඇත්තටම මෙතන බලමු අපි. මෙතන ලෝ එක ක්‍රියේට් කරලා තිනවා. පුල් බෑක් එකක් ඇවිල්ලා තිනවා. මේජර් ලෙවල් එකක් මේජර් කී ලෙවල් එකක් 4100 කී ලෙවල් එකේ ඉන්නේ. මේක පුල් බෑක් එක මේ ටයිම් එක බලන්න 12:15යි. තුන්වෙනි මිනිට් එකේ. මෙන්න මෙතනින් අපිට මේ 1 මිනිට් එකට පස්සේ ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මෙතන තිබ්බ මේ ට්‍රේඩ් එකට යන්න තිබුණා. හේතුව 5 මිනිට් එක අපි ෆස්ට් 2 මිනිට් වල අපි ට්‍රේඩ් එකක් ගන්න නැහැ. 5 මිනිට් එකේ ෆස්ට් 2 මිනිට් එක තමයි ගොඩක් වෙලාවට කියන්නේ most of the time පළවෙනි මිනිත්තු දෙක පුල් බෑක් එක. එහෙම නැත්නම් මැනිපියුලේෂන් එක කරන ටයිම්. ඉතින් මේකේ ෆස්ට් 2 මිනිට් බලන්න 12:15 12:16 ෆස්ට් 2 මිනිට් ඉවරයි. පුල් ඇයි අපි මේක එක්ස්පෙක්ට් කරේ මේජර් කී ලෙවල් එකක් ඕවරෝල් ප්‍රයිස් ඇක්ෂන් එක බුලිෂ් ප්‍රයිස් ඇක්ෂන් එකක් ලෝ එක ක්‍රියේට් කරලා තියෙනවා. අපේ මේ කී ලෙවල් එකක ඉන්නේ ලෙෆ්ට් සයිඩ් එකට බැලුවොත් ඒත් ස්ට්‍රක්චර්ස් බලා ගන්න පුළුවන්. රයිට්. අන්න ඒ ටික කන්සිඩර් කරා 1 මිනිට් එකෙන් බැලුවා chart එක. 1 මිනිට් එකේ අපිට තියෙන්න ඕනේ එක්ක පුල් බෑක් එන්ට්‍රි එකක් මේ ලෝ එක ක්‍රියේට් කරාට පස්සේ පුල් බෑක් එන්ට්‍රි එකක්. එහෙම නැත්නම් ස්ට්‍රක්චර් බ්‍රේක් එන්ට්‍රි එකක්. මෙතන ස්ට්‍රක්චර් බ්‍රේක් කියන්නේ මෙතන ගන්න පුළුවන් ස්ට්‍රක්චර් බ්‍රේක් එකක් විදිහට. එහෙම නැත්නම් පුල් බෑක් එන්ට්‍රි එක විදිහට මෙතන ගන්න පුළුවන්. 3rd මිනිට් එකේ ගන්න කිසිම ගැටලුවක් නැහැ. ටයිමිං එකත් ගැලපෙනවා. 3rd මිනිට් එක ස්ටොප් ලොස් එක පිප්ස් 40යි. ටාගට් ෆස්ට් ටාගට් එක කොහෙද? පළවෙනිට ගන්න පුළුවන් ටාගට් එක තමයි 4100 1 to 1 ගේ ඊසි ට්‍රේඩ් එකක් මේක යන්න පුළුවන්. එහෙම නැත්නම් හොඳම ඒරියා එක තමයි ඩේලි ඕපනින්. හැබැයි බලන්න දැන් මේක බ්‍රේක් වෙනවා නම් 4130ට 4150ට බ්‍රේක් වෙනවා නම් මේ 1 මිනිත් ස්ට්‍රක්චර්ස් බ්‍රේක් කරන්න ඕනේ. රයිට්. මෙන්න මේක තමයි 5 මිනිත් එකේ පළවෙනිම තියෙන එක ස්ට්‍රක්චර් එක. 5 මිනිත් එකේ අපිට ඊට පස්සේ 15 මිනිත් එකේ ඒරියා එකෙන් 30 මිනිත් එකේ බුලිෂ් මේ තාමත් බෙයාරිෂ්. ඒ හින්දා මෙන්න මේ ඒරියා එකට ඇවිල්ලා ආපහු සෙල් වෙන්න පුළුවන්. 4130 කියන ලෙවල් එකට. මේ ඒරියා එක තාමත් සෙලින් ඒරියා එකක්. සෙලින් ප්‍රෙෂර් එක තාම තියෙන ඒරියා එකක්. ඉතින් 4130ට ටාගට් ගන්න පුළුවන් 1 hour එක. 1 hour එක තාම ක්ලෝස් වෙලත් නැහැ. ඉතින් ඊළඟ 1 hour එක දැන් ලන්ඩන් සෙෂන් ඕපනින් එන 1 hour එක මේ ඒරියා එකට එනකම් පුල් බෑක් කරලා ආපහු මේකේ වික් ෆිල් එකක් ගිහිල්ලා 4090 බ්‍රේක් කරලා 4050ටම එන්නත් පුළුවන්. මොකද 4 hour එකේ තාම ටයිම් එක තියෙනවා. ඒක නිසා හොඳම වැඩේ මේකෙදි ඩේලි ඕපනින් ප්‍රයිස් එකට ගන්න එක. මොකද 5 මිනිත් එකේ ස්ට්‍රක්චර් එක බ්‍රේක් වෙලත් නැහැ. ඊටු ටික කවුරුත් ගත්තනම් මම හිතනවා අපේ මේකේ ගත්තනම් මම ඔයාලට පොඩි එක්ස්ප්ලනේෂන් එකක් දුන්නේ අපි කොහොමද ට්‍රේඩ් එකක් ගන්න කියන එක පෙන්වන්න මේ වෙලාවෙම. ඉතින් ගත්තනම් පිප්ස් 160යි බ්‍රේක් ඉවන් දාගත්තා තියාගත්තා. මොකද මේ ඒරියා එක හෝල්ඩ් වෙනවා නම් හෝල්ඩ් වෙන්න පුළුවන්. ඉතින් ටයිම් එක තාමත් තියෙන නිසා මගේ ඇනලයිස් එක තමයි ටයිමින් එකත් එක්ක අපි ගන්න ඇනලයිස් එක තමයි මාකට් එක වල කරන්න හොඳම නැති නිසා කරන්න අපිට හරියට ඇනලයිස් කරගන්න බැරි දෙයක් නේ. ටයිමින් එක කියන එක ටයිමින් එක අපිට මෙයා කරන්න බෑ. මාකට් එකේ ටයිම් එක ගොඩක් වෙලාට අමාරුයි එහෙම මෙයා කරගන්න. ඉතින් මොකද කන්සොලිඩේෂන් එකක් යන්න සාමාන්‍යයෙන් යනවා
මේ වගේ මේ ලොකු මේකට පස්සේ මේ බලන් ගියා. ඊට පස්සේ මේ ටික මේ ඒරියා එකක් හැදෙන කන්සල්ටේෂන් එක හැදෙන ඊට පස්සේ තමයි බයි වෙන්නේ. ඉතින් මේකෙදිත් ඒ වගේ දෙයක් එක්ස්පෙක්ට් කරන්න පුළුවන්. එතකොට NISC එකේදී NI සෙෂන් එකේදී බයි එක අපිට බලා ගන්න පුළුවන්. සෝ ඉතින් ඔක තමයි අපේ මේ මේන් ඇනලයිස් එක අද දවසේ. ඉතින් එහෙනම් NISC ලයිව් එකේදී හම්බෙමු. දිගට මේ විදිහට අපි වීඩියෝ අරගෙන එනවා. දිගට ඉන්න අපිත් එක්ක අපි TikTok එකටත් මේක දානවා. TikTok එකේ පොඩි වීඩියෝ එකක් විතර දානවා. සහ YouTube එකේ අපි අද ඉඳලා දිගටම daily market update එක. බොහෝ දුරට Asian session එකේදී මම අරගෙන එනවා. ඒකට මොකද Asian session එකේදී කියන්නේ කලින් දවසේ රෑ හරි Asian session එකේදී හරි අරගෙන එන්න තමයි බලාපොරොත්තු. ඒකට ඔයාලා කලින් බලන්න පුළුවන්. ඉතින් අපේ වැඩිදුර විස්තර මොනවා හරි දැනගන්න ඕන නම් අපේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. එහෙම නැත්නම් TikTok එකට දාන්න. අපේ social media ඕන එකට දාන්න. අපි ගිහින් එන්නම්. ජය වේවා. අද දවසේ live එකේදී හම්බෙමු. හරියටම හවස 6:00 මාරට අපි එනවා.